හරි පොඩි ඉන්ස්ට්‍රක්ෂන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්න කලින් ඔයා මේක දකින්නේ YouTube වීඩියෝ එකක් විදිහට. එතකොට ඔයාට මාව ෆිසිකලි දකින්නත් බෑ. මට ඔයාව ෆිසිකලි දකින්නත් බෑ. මට ඔයාට මේක හරියට තේරුණාද කියලා තේරෙන්නෙත් නෑ. රයිට්. එතකොට අනික තමයි මෙතන මම කිසිම දෙයක් උගන්වන්නෙත් නෑ. මේ වීඩියෝ එක ටීචිං වීඩියෝ එකක් නෙමෙයි. This is just a revision. So you want to actively participate. මොකද මේක හරියම ඉක්මනට කියාගෙන යනවා. පැයක් වගේ වීඩියෝ එකක් තියෙනවා. ඔයාට පැයයි මේක බලන්න තියෙන්නේ. ෆිසික්ස් වල පැයයි ඔයාට වෙන් කරන්න තියෙන්නේ. මේ පැය ඉවර වෙනකොට ඔයාට ෆිසික්ස් පිළිබඳ හොඳ අයිඩියා එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? මොනවද මට බැරි? මොනවද මම තව වැඩිපුර ස්ටඩි කරන්න ඕනේ? what are the points? right? මෙතන තියෙන හැම පොයින්ට් එකක්ම ඔයාට එතකොට තේරෙනවා. ඒක නිසා ඔයා මේකට ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙනවා කියන්නේ. ඔයා මේක නිදාගෙන බලන්නත් එපා. ටීවී බලන ගමන් බලන්නත් එපා. සද්ද බාධ තියෙන තැනක බලන්නත් එපා. ඔයා පාඩම් කරන ටේබල් එකට වෙලා. ඔයා කොලයක් අරගෙන. ඔයා පෑන් දෙකක් තුනක් අරගෙන පාට පෑන් ටිකක් අරගෙන. ඔයා වෙනම මාක් කරගන්න ඕනේ. මම කියන සිංගල් පොයින්ට් එකෙන් පොයින්ට් එකට. මේ පොයින්ට් එක මට පුළුවන්. මේ පොයින්ට් එක මට බැයිද? මේක මම තව ස්ටඩි කරන්න ඕනේද? ඒ විදිහට ඔයා මේ හැමදේම පොයින්ට් ටු පොයින්ට් චෙක් කරගන්න ඕනේ. එහෙම නැත්තම් මේ වීඩියෝ එක බලලා ඔයාට මේකේ හරි ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ එක පොයින්ට් එකක්. අනික තමයි මේක YouTube වීඩියෝ එකක් විදිහට ඔයාලට මේකේ ඇඩ්වාන්ටේජස් ටිකක් තියෙනවා. ඔයාට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති තැන් ආපස්සට දාලා රිවර්ස් කරලා බලන්න පුළුවන්. ඔයාට සමහරවිට ඕන නම් මේක ස්කිප් කරලා බලන්නත් පුළුවන්. ඔයාට හොඳටම පුළුවන් පොයින්ට් එකක් මම එක්ස්ප්ලেইন කරන වෙලාවක් නම් එතකොට ඔයාට මගේ ස්පීඩ් එක වැඩි නම් ස්පීඩ් එක අඩු කරගන්න පුළුවන්. ස්පීඩ් එක අඩුයි නම් මම කතා කරන එක ඔයාට ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඒක ඔයාගේ choice එකත් එක්ක ඔයාට වෙනස් කරගන්න facilities තියෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයා මේක ඇක්ටිව්ලි කරන්න ඕනේ වැඩක් නිසා. මොකද රිවිෂන් එකක් කිසිම පොයින්ට් එකක් බ්‍රීෆ් මේ හැම පොයින්ට් එකම බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරනවා. හැබැයි හැම පොයින්ට් එකක්ම ඉන් ඩීටේල් කියන්නේ නැහැ. ඉක්මනට කියාගෙන යනවා. ඒක නිසා මේ එක පැය 1 hour වීඩියෝ එක ඔයාගේ මුළු සිලබස් එකම මෙතන තියෙනවා ෆිසික්ස් ටික. ඒක හරි විදිහට වැඩේ කරන්න වැඩේ පටන් ගන්න එහෙනම්. right. All the best.